වැඩි වැඩ නැතුව හරිම ලේසියෙන් හාල් මැස්ස බදුමක් හදාගන්න විදිහ තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මෙතන මම හාල් මැස්ස ග්‍රෑම් 100ක් හොඳට පිරිසිදු කරලා අරගෙන තියෙනවා. ඒ වගේම පොඩි බීලුණු ගෙඩි දෙකක් හීනියට ලියලා අරගෙන තියෙනවා. හරි මම දැන් භාජනයක් ලිපේ තියලා තෙල් කෝප්ප කාලක් වගේ එකතු කරගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මුලින්ම හාල් මැස්ස ටික බැද ගන්නවා. රන්වන් පාට වෙනකන් හාල් මැස්ස ටික හොඳට බැද ගන්න. ඊළඟට මම රම්පේ කරපිංච ටික එකතු කරගන්නවා. බීලුණු ටිකත් මම දැන් මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික හොඳට කලවම් කරගන්න. ඊළඟට මම මේකට කෑලි මිරිස් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඒ වගේම රසානුව ලුණුත් එකතු කරගන්න. දැන් ආපහු මේ ටික හොඳට කලවම් කරගන්න. වැඩි වැඩ නැතුව ගොඩක් ලේසියෙන් හාල් මැස්ස බදුමක් හදන විදිහ තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.